හයි මගේ යාළුවනේ කොහොමද ඔයාලට ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා හිතනවා. අද බොක්සින් ඩේ එක මම බොක්සින් ඩේ එකට shopping කරන්න ගියා. දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න හදන්නේ මම බොක්සින් ඩේ එකට මොනවද ගත්තේ කියලා. ඔපස් දාලා තිබුණේ මොනවද? මට ඕන කරන බඩු ගොඩක් ඕන වෙලා තිබුණා. ඉතින් මම ඒව ගන්න ගියේ. දැන් ඔයාලට මම පෙන්නන්න මොනවද ගන්න කියලා. පළවෙනියට මම ගත්තා පෑන් එකක්. මේක උනේ $24ක $5ට. මේක $5ට ගත්තේ. ඕනේ. ඊට පස්සේ මම ගත්තා fried rice හදන්න, ඊට පස්සේ කොත්තු හදන්න. ඒ හැම දෙයකටම ඕනලා තිබුණා හොඳ මොකද්ද මේක කියන්නේ? හොක් එකක්. ඒක $109යි. මේක අපි ගත්තේ කීයටද වැඩි? 30 ගානකට නේ. ඔව් 34ක් කරේ ගානකට ගත්තේ. මොකද අද බොක්සින් ඩේ එක අවුරුද්ද අවසානේ හැමදේම සේල් දාලා තිනවා. කියන්න බැරුණානේ අපි ගත්තේ මේ හැමදේම බ්‍රිස්කෝ එකෙන්. බ්‍රිස්කෝ එකෙන් තමයි ගත්තේ. හොද්දා බරයි එක. ඊට පස්සේ උන්ට වපුඩෝ ගත්තා මම වලන් ෂීට් එකක්. මේක තියෙනවා මේ ටිකම තියෙනවා ලොකු එකයි මේ පොඩි දෙකයි පෑන් එකයි ඒක ඕනේ $299ක අපි ගත්තේ 80 ගානකට 170 ගානක් විතර දාලා තිබුණා. මේක ඕපන් කරන්නද? ඕපන් කරලා බලන්න. ඕපන් කරා මම දැන් පෙන්නන්න. මේ සයිස් එක තියෙනවා. ඊට පස්සේ මේක තියෙනවා පොඩි සයිස් එක. ඊට පස්සේ තියෙන ඊට පස්සේ තියෙනවා ලොකුම දෙක තියෙන්නේ. මේ තියෙන්නේ ලොකුම එක බරයි. හැබැයි මේක හොඳ ක්වොලිටි එකක්. මේක ෆෑන් එක. මොකද මේක බ්‍රෑන්ඩ් එකද කියනවා? මොකද මේක? මාස්ටර් චෙෆ් බ්‍රෑන්ඩ් එක මේ මාස්ටර් චෙෆ් කියන එකේ. ඊට පස්සේ මම ගත්තා මත් දෙකක් ගත්තා මේ. මේක මේක මගේ හස්බන්ඩ් නේ. මගේ හස්බන්ඩ්ගේ මූණ. ඒක ඒවෝ තියෙනවා. ඕ මේ පෙට කිට් නේද? මගේ මේ ඒක 7යි ගානක් $1 එකක්. මේකටත් තියෙන ඇති නේද බඩේ? මම මේක බැලුවේ නෑ ප්‍රයිස් කොහමද කියලා. ඩිස්කවුන්ට් එකේ. ඊට පස්සේ මම ගත්තා මේක නම් කප් එකක්. ඊට පස්සේ මම ගත්තා බෙඩ් ෂීට් එකක්. බෙඩ් ෂීට් කියන්නේ මේක කවරේ පිලෝ කේස් ඔක්කොම තියෙනවා. මම තියන්නේ මෙතන පිටට බෙඩ් ෂීට් එක තියෙනවා. පිටට සීට් එක තියෙනවා. 2 පිලෝ කේසස් තියෙනවා. queen size අපේ බෙඩ් එකේ size එක. මේක උනේ $89.91 එකත් 35කට හම්බුනේ. half price 170 මන් දන්නේ. මේක ලස්සනයි. මේක මම new year එකට දාන්නේ. එතකොට පෙන්නන්න. ඊට පස්සේ මම ගත්තා සෙක්ෂන් කාට්. මේක මට යූස් කරලා බලන්න ඕනේ. ඉතින් බ්‍රෑන්ඩ් එකේ මේක කර්ල් කරන එක ඩ්‍රයි එකත් එක්කම එනේ. මේක මම try කරලා බලන්න ඕනේ. ඔව් මේක මම යූස් කරන වෙනම වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නේ. මේක $199.99ක මේකට 30 ගානකට හම්බුනේ. 34යි හරි 35යි හරි ඒ වගේ ප්‍රයිස් එක.
ඊට පස්සේ පැංචෙක් ගත්තා. මේක නම් ගත්තේ මේ ක්‍රිස්මස් එකට පෑගි දෙන්න යාළුවෙක්ගේ බබෙකුට. මේක $4 16ට half price මේ. එහෙ ගියාම ඇති ගිහින්. so ඉනේ කඩේ එක මාර soft. මං වගේමයි. ඊට පස්සේ අපි ගත්ත towels. මේක හබීට ගත්තේ. මාර quality towel එක. මේක නම් $10ක් වුණේ. ලොකුයි පැටියෝ මේ towel එක. ඊට පස්සේ මේක නම් මං ගත්තේ මේ මැෂෝ මදුරුවන්ට පහර දීම සඳහා. මේක $10ක 5යි. ඊට පස්සේ මේක ගත්ත මට තව ටවල් එකක් ගත්තා. අරක හබීට. පැටියෝ අපි දෙන්න දෙක මාරු කරගමු. අරක ලොකුයි. මේක පොඩි. හැබැයි මේක මේ ඝනකම අතින් හොඳයි. ඕකේ. ඔය බඩු ටික තමයි අද ගත්තේ. ෆෝන් එක. ෆෝන් එකකුත් ගත්තා. කවුද දෙන්න එක පෙන්නන්න. ඒක නම් ගත්තේ අපේ නංගිට යවන්න. එයා මගෙන් හැමදාම ෆෝන් එකක් ඉල්ල හිටිය. පැටියෝ අරක දෙන්න මේක මේ Oppo A40 එක. ඒක සීට කීයක් ඩිස්කවුන්ට් දාලා තිබුණාද පැටියෝද? අඩුනේ නේද? මේක $250ක අපි ගත්තා $197ට. මේක ගත්තා අපේ නංගිට යවන්න. ඔෆ් කරලා තියෙන charge කරලා. එහෙනම් ওই ටික තමයි අද මම බොක්සින් ඩේ එක දවසේ ගත්තු ඒවා. ගොඩක් සතුටුයි. මට ඕන කරන ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න හම්බුනේ ටික. එහෙනම් thank you for watching. next video එකෙන් හමු වෙමු. දැන් සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ. bye.